හෙලෝ කොහොමද ඉතින්? ඔන්න ඉතින් අද 31 වෙනිදා වැඩට ගිහලා හාෆ් ඩේ වගේ ඇවිල්ලා අපි කේක් හදනවා අද. මම නෙමෙයි ඇත්තටම හදන්නේ අපේ දුව. එයාගේ රෙසිපි එකක්. මමත් පොඩක් බාගෙට සපෝට් එකක් දෙනවා. එයා ලෑස්ති කරලා තියෙන ඔක්කොම මම වැඩ ඇල්ලෙනකොට සීනි මෙතන ග්‍රෑම් 100ක් තියෙනවා. මෙතන ග්‍රෑම් 50ක් තියෙනවා. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 105ක්. තව ජාති තියෙනවා බේකින් පවුඩර්, කෝන් ෆ්ලවර් ඕනේ, ඔලිව් ඔයිල් ඕනේ, කිරි ඕනේ, වැනිලා එක්ස්ට්‍රැක්ට්. බිත්තර ටික තමයි දැන් කඩා ගන්න තියෙන්නේ. oven එක ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්නේ සෙල්සියස් අංශක 175ට. ඒක රෙඩි වෙනකන් අපි ටක් ගාලා දැන් බැටර් එක හදා ගන්න යන්නේ. ඔන්න ඉතින් දැන් මුලින්ම කරන්න තියෙන්නේ මේ බිත්තර 6 කඩලා එක එක කහමදේ වෙන් කරගන්න එක. කහමද ටික වෙනමයි, සුදු මද ටික වෙනමයි භාජන දෙකකට දාගන්න ඕන. ඔන්න අපේ දුව දැන් මේ වැඩේ තමයි මේ කරන්නේ. ඊට පස්සේ මේක මොකද වෙන වෙනම තමයි බීට් කරගන්න ඕනේ. එයා කියන විදියට. මේ කේක් එක ඉතින් ඕගොල්ලෝ නිතරම දැකලා ඇති අපේ දුව තමයි දෙපාරක් විතර මම වීඩියෝ දැම්ම එයා හදපු. එයා තනියම තමයි ගොඩක් රේට මේක හදන්නේ. ඉතින් මම අද පොඩ්ඩක් මැදින් පැනලා මට මේ රෙසිපි එක කීප දෙනෙක්ම එයාගේ ඉන්ග්‍රීඩියන්ට්ස් අරෝමෙම ඉල්ලලා තිබ්බා. ඉතින් මට හිතුණා රෙසිපි වීඩියෝ එකක්ම කරනවා කියලා. ඔන්න මුලින්ම අපි අර සුදු මද ටික බීට් කරගන්නයි යන්නේ. ඒක බීට් කරගන්න අතර අර සීනි ග්‍රෑම් 100 පොඩ ඕකට දාගන්න ඕනේ. චුට්ට දාගන්න ගමන් හොඳට අරක බීට් කරගන්න ඕනේ. අර වැටෙන්නේ නැති තරමට භාජනය අනිත් පැත්ත හැරෙව්වත් වැටෙන්නේ නැති තරමට මේක එන්න ඕනේ. ඔයාලා ඒත් බලන්න ඇති මම මේ අද 31 වෙනිදා කියලා පටන් ගත්ත වීඩියෝ එක මේ කවද්ද කියලා මේ දෙසැම්බර් 31 තමයි ඇත්තටම හදාන්නේ. එයා මේක හැදුවේ ජනවාරි 1 වෙනිදා අපිට 2026 ලබද්දී කේක් එක කපන්න තමයි මේ කේක් එක හැදුවේ අපි. ඔන්න දැන් තමයි මරායන් එක හරියට හැදලා තියෙන. දැන් අනිත් පැත්ත හැරෙව්වොත් පේනවනේ භාජනෙන් වැටෙන්නේ. දැන් ඔන්න මේ කරන්න යන්නේ අපි මේකෙන් මේ සැහැඳි 3ක් විතර ඒ හදපු බැටර් එකෙන් අයින් කරගන්නවා පොඩි වැඩකට. ඒක ඔයගොල්ලෝ දකි ඉස්සරහට. ඊළඟට අපේ අනිත් ස්ටෙප් එකට තමයි යන්නේ. අර කහමද 6 තියෙනවනේ කහමද 6ටත් ඊට පස්සේ අර ඊතුරු සීනි ග්‍රෑම් 50 දාලා හොඳට බීට් කරගන්නවා. ඒක බීට් කරගන්න අතරතුර මේකට කිරි මිලිලීටර 50කුයි ඊට පස්සේ ඔලිව් ඔයිල් මිලිලීටර 55කුයි ඊට පස්සේ දානවා අපි මේකට වැනිලා තේ හැන්දක්. ওই ටික ඔක්කොම දාලා ආයෙත් මේක බීට් කරගන්නයි තියෙන්නේ. දැන් මේක හොඳට ආයේ මික්ස් වෙනකන් හොඳට බීට් කරගෙන ඊට පස්සේ තමයි අපි ඊළඟ වැඩේට යන්නේ ඔය. දැන් මේ අපි අර ගත්තු පාන් පිටි ග්‍රෑම් 105ට බේකින් පවුඩර් තේ හැඳි භාගයක් තමයි ඒ දැම්මේ. ඊට පස්සේ මේකටම ඕගොල්ලෝ කෝන් ෆ්ලාර් ග්‍රෑම් 15ක් දාගන්න. මට අමතක වෙලා කෝන් ෆ්ලාර් දාන්න නැතුව අපි ඒක හලාගත්තා. ඒනට ඒ තුනම එකට දාලා එකටම හලාගත්තම හරි. පිටි කෝන් ෆ්ලාර් ග්‍රෑම් 15යි ඊට පස්සේ බේකින් පවුඩර් තේ හැඳි භාගයයි. ඒ ටික ඔක්කොම හොඳට හලාගෙන ඒ ටිකත් අයින් කර ගන්නවා. දැන් ඉතින් මේ පිටි බේකින් පවුඩර් මිශ්‍රණයත් අර කහමද මික්ස් එකටම දාලා ඒ දෙකත් ආයෙ එකතු කරලා හොඳට බීට් කරගන්නවා. එකතු වෙන්න මික්ස් වෙන්නයි ඕනේ. දැන් ඔන්න අර අපි කලින්ම සුදු මද බීට් කරලා හදාගත්තු මරායන් එකේ මේ සැහැඳි 3ක් අයින් කරගත්තනේ. ඒකට මේ දැන් කහමද බීට් කරපු එකෙන් මේ සැහැඳි 4ක් දාලා ඒ දෙක හොඳට මික්ස් කරගන්නවා. මේ අර අපි පොඩි කරන්න යන පොඩි එක්ස්පෙරිමන්ට් වැඩක් අද. හරිද? දැන් ඔන්න ඒකට නිල් පාට ෆුඩ් කලරින් පොඩ්ඩකුත් දාලා අපේ කැමති පාට ගානට එනකන් මේක චුට්ටක් ආයෙ හොඳට මික්ස් කරගෙන බැටර් එක හදා ගන්නවා. ඊට පස්සේ පොඩි වැඩක් තියෙනවා මේ බැටර් එකෙන් කරන්න. මේක අපි පොඩි නිකන් අද හිතලා මේ ජොලියට කරන්න ගිය වැඩක්. පොඩ්ඩක් බලන්නකෝ වැඩෙත් චුට්ටක් පොඩ්ඩක් ඩාන් වුණාම ඩූම් වෙනවනේ. ඉතින් අලුත් ඒවා try කරන්න ගියාම මේක හදාගනිද්දී ඔයගලන්ට ටිකක් ගොඩාක් දිය ගතියක් තේරෙනවා නම් අර මරායන් එකෙන් තව චුට්ටක් දැම්මත් කමක් නැහැ. මොකද පොඩි thickness එකක්, ඒ කියන්නේ ලොකුවට දියටම හදාගන්න එපා. මොකද මේක අපි ආයේ පොඩි පයිපින් බෑග් එකකට දාලා මට පොඩි වැඩක් මේක oven එකේ දාලා බේක් කරගන්න ඕනේ. මේක ඇත්තටම අපි මුලින්ම නිකන් shapes heart එකක් හරි මොනවා හරි මොකක් හරි pattern එකක් shape එකක් තමයි කරන්න හිටියේ. පස්සේ ඉතින් මගේ මේ පොඩි පඬිත වැඩක් ඉතින් මං හිතුවා 2026 කියලා ලියලා අපි මේක oven එකට දානවා කියලා. ඒක අපි විනාඩි 1මාරක් වගේ තමයි ඒ ට්‍රේ එක oven එකට දැම්මේ. හරි තව චුට්ට වෙලාවකින් ඒක ගන්න ඕනේ විනාඩියක් විනාඩි 1මාරෙන් වගේ. ඒ අතර ඔයාලා දකින්න ඇති මං ටක් ගාලා අර හදාගත්තු මරායන් එකයි කහමද බැටර් එකයි එකට අතින් බීට් නොකර අතින් නිකන් හැන්දකින් මික්ස් කරගත්තා. ඊට පස්සේ අරක oven එකෙන් අර විනාඩි 1මාරකින් අරගත්තු ට්‍රේ එකට අර බැටර් එක මුළු මික්ස් එකම හලන්න තියෙනවා.
හරියට ආවේ නැත්තම් වහමු අපි අයිසින් ගත්තාලා. සිසිහාය කන පිට ගැහුවොත් අපි අයිසින් පාරක් දාලා ඒක වෙනස් කරලා අපි වැඩේ ගොඩ දානවා. ඉතින් 2025 වගේ 26ත් ගොඩ යන්න එපේ. ඔන්න ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති අපේ මහත්තයා ඇවිල්ලා අපිට පොඩි අනතුරු ඇඟවීමක් කරා. ඔන්න එතකොට තමයි මටත් තේරුණේ ඇත්ත තමයි නේද පොඩි කන පිට ගහන සීන් එකක් දැන් තමයි එන්නේ 2026 කියලා. මේක ඉතින් අර 175 ටෙම්පරේචර් එකටම විනාඩි 12ත් 15ත් අතර බේක් කරගත්තාම ඉතින් මේක වැඩි වෙලා තියන්න එපා. ඒක පොඩි වෙලාවකින් ඒකත් බේක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපි අනිත් පැත්ත හැරෙව්වා. ඔන්න ඉතින් අපේ මහත්තයා අපිට කියපු දේ ඒ විදිහටම ඉෂ්ට වෙලා තියෙනවා දැන්. බලන්නකො 2026 කොහොමද තියෙන්නේ කියලා. ඒ ඇස්සේ දුව අතින් කේක් ට්‍රේ එකත් ඒක උඩටම ආයි කේක් එක පැත්තකට වැටුණත් එක්ක. ඉතින් කොහොම හරි 2026 ඔන්න ඔහොමයි උනේ. ඉතින් ඕක පැත්ත හරවලා ගලවදි තමයි මටත් තේරුනේ ඇත්ත තමයි නේද මං කරපු මෝඩ වැඩේ කියලා. ඒක පැටර්න් එකක් නිකන් හાર્ට් එකක් හරි ෂේප් එකක් කරා නම් ඕක එහෙම වෙන්නේ නැහැ. ඒක හැමතැනම විතර එකම ෂේප් එකනේ. මේක දැන් 2026 මට ඕනුනේ කේක් එක රෝල් කරද්දී ඒ විදිහට පේන්න. ඉතින් ඔන්න ඔහොමයි 2026 උනේ. ඉතින් දැන් මම 2026 හොඳ පිට හරව ගන්නත් එපයි. ඉතින් මම ඒකට වෙන පොඩි සෙල්ලමක් දාලා ඊට පස්සේ අපි කේක් එක හදාගත්තා. ඉතින් දැන් අපි මේකට බේකින් පේපර් එකක් ඇතුළට දාගෙන මම මේක හිමීට රෝල් කරගත්තේ රස්නේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් කූල් වෙන්න ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. මේක ඉතින් ආයෙත් එළියෙනුත් බේකින් පේපර් එකකින්ම ඔතලා මම හොඳට මේක අපි ෆ්‍රිජ් එකට දාගන්නයි යන්නේ. පොඩ්ඩක් ඉතින් අවුලුත් වෙලා වගේ ඉන්නේනේ. පේනවනේ 2026 අවුල් ගියානේ. මේක ඉතින් පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියලා අපේ ක්‍රීම් එක හදාගත්තා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා මේ හැදුවේ චිකන් ක්‍රීම් ලීටරයකට අයිසින් සුගර් ග්‍රෑම් 200ක් දාලා හොඳට බීට් කරගත්තා. මොකද අපේ දුව බටර් අයිසින් කන්න එච්චර කැමති නෑ. එයාට ඕනේ මේ ක්‍රීම් එක තමයි මේ කේක් එකට දාන්න. මේකට අපි පොඩි බ්ලූ කලර් ෆුඩ් කලරින් ටිකකුත් දාලා මේකත් නිකන් බ්ලූ අයිසින් එකක් විදිහට තමයි හදාගත්තේ. ඉතින් ඒක හොඳට තික් වෙනකන් හොඳ බීට් කරගන්නයි තියෙන්නේ ඔයගලන්ට. ඔන්න ඉතින් අපි ෆ්‍රිජ් එකේ දාපු කේක් එකත් රෝල් එක වගේ සෙට් වෙලා ඊට පස්සේ අපි දැන් ඒක එළියට අරගෙන අයිසින් කරන්නයි යන්නේ. දැන් ඉතින් අර උඩ කැත වුණානේ ඒක පොඩක් ගලවලත් මං අයින් කරලා අන්තිමට ඒක කේක් එකේ ඇතුල් පැත්තට එන විදිහට වැහෙන විදිහට තමයි අපි අන්තිමට කේක් එක හැදුවේ. ඔන්න ඊට පස්සේ දැන් අර හදාගත්තු බ්ලූ අයිසින් එක ක්‍රීම් එක අපි මැදට ෆිල් කරලා මේක ආයෙ යොතා ගන්නයි යන්නේ. ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි මේ දුව හදනවා මම තමයි වැඩිපුර පේන්නේ ඉන්නේ කියලා. මොකද ඇත්තටම එයා කැමති නෑ වීඩියෝ එකේ පේන්න ඉන්න. ඉතින් එයා මට කිව්වා ඔයා රෙසිපි වීඩියෝ එකක් දෙනවා නම් අම්මේ ඔයා ඉන්න මම හදන්නම් සයිඩ් සපෝට් එකක් දෙන්නම් කියලා. ඉතින් අපි කොහොම හරි ඒකත් අයිසින් කරගෙන දෙපැත්තෙන් කපලා ඒකේ රහත් බලනවා. ඒ අතර උඩ කරන්න කලින් දැන් උඩත් මොකක් හරි කරලා මේක ලස්සන කරන්න එපයි. මං ඉතින් අර 2026 නැති වෙච්ච දුකට ඊට පස්සේ ටූත් පික් එකක් අරගෙන මේක උඩ 2026 මාක් කරගත්තා. කොහොම හරි මේක 2026 මට පෙන්වන්නම ඕනේ. නැත්නම් අපේ හස්බන්ඩ් මට හරියට hina වුණා එදා. ඉතින් ඔය ඔයගොල්ලෝ දකින්නේ එයා hina වෙන අතර මම මේක එක පාට දදා ක්‍රීම් හදා ගන්නවා. මේකට නම් මම බටර් අයිසින් ටිකක් තමයි හැදුවේ. බටර් අයිසින් වලින් මොකද අර ක්‍රීම් එක දිය වෙනවා. එදා අපිට ටික රස්නේ දවසක්. ඊට පස්සේ මම බටර් අයිසින් හදාගෙන ඒක 2026 පොඩි නොසල් එකක් දාලා මාක් කරගත්තා. බ්ලැක් ටිකක් ඩාර්ක් කලර් එකකින් තමයි කරගත්තේ ඒක. ඊට පස්සේ ඉතින් ওই මැද අනිත් හෙඩස් ෆිල් කරගන්නයි තියෙන්නේ. ඉතින් මම ඒ වටේ එක පාට දදා පොඩි පොඩි ස්ටාර්ස් තිය මේක නිකන් පොඩි ලස්සන කරගන්න පොඩි උත්සාහයක යෙදෙනවා මේ. රෝස පාට දැම්මා, කොළ පාට දැම්මා, නිල් පාට දැම්මා ඔක්කොම තියෙන පාට ටික දාලා මේ කේක් එක වහගත්තා. කොහොම හරි 2026 පේන්නයි ඕනේ. ජනවාරි 1 වෙනිදාට. එච්චරයි මගේ එකම අරමුණ. මේ වෙනකොට ඉතින් අපේ දුවගේ ජොබ් එක එයා කිව්වා එයාගේ ඩියුටි එක දැන් ඉවරයි කියලා. එයා පොඩ්ඩක් අයින් වුණා. නැත්තම් එයා වීඩියෝ එකේ පේනවා කියලා තැනින් තැන. එයා කැමති නෑ වීඩියෝ වලට පෙනී සිටින්න. එයාගේ එක කැමැත්තනේ. ඉතින් මම ඒකට ඉඩ දුන්නා. ඉතින් ඕගලන්ට හිතෙන විදියට කන පිට ගහන්න ගියේ 2026 මම ෂේප් එකේ හොඳ පිට දාගත්තා නේද? hina වෙන්න එපා. ඉතින් එහෙම තමයි පොඩ්ඩක් ඉතින් වැරදෙනවා. එක එක අලුත් ඒවා try කරන්න ගියාම ඔය වගේ පොඩි පොඩි මෝඩ වැඩ කරනවා ඉතින්. ඉතින් දැන් ඔහොම තමයි කේක් එක පේන්නේ. ඉතින් අර මට හිතෙන්නේ පෙරළුණු පිට හොඳයි කියලා. අර තිබුණු කේක් එකට වඩා මේක හොඳයි. ඇත්තම කියනවා නම් හස්බන්ඩ්ත් කිව්වා ඇත්තටම ඕනේ ලස්සනයි තමයි අන්තිමට කියලා.
අපිට ඉතින් ඕක හදලා ඉවරනකොට බලන් ඉන්නත් බෑ මේක කපලා කන්න ඕනේ කියලා හිතුණා. ඊට පස්සේ ඉතින් අපි 4 දෙනාම ඕක කපලා කාලා තේ එකක් එහෙම බිව්වා. ඒක මාර රසයි. අපේ ඒ රෙසිපි එක හොඳයි. දුවයාගේ ස්විස් රෝල් එක හරිම රසයි. අනිත් දවසට එයා හදනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ පාර කිව්වේ අපි මේක හදමු කියලා. ඕගොල්ලන්ටත් මේ වගේ වැඩ වැරදිලා තියෙනවා නම් පොඩි කමෙන්ට් එකක් දාගෙන ලයික් එකක් දාලා ෆලෝ කරන් යන්න. එහෙනම් අපි ගියා. බයි.